සුබ දවසක් සියලු දෙනාටම. වෙල්කම් බැක් ටු මයි ෆ්ලික්සරියාට් YouTube channel. අද වීඩියෝ එකකින් කතා කරන්නේ Photoshop වල තියෙන ගොඩක් වැදගත් concept එකක් වන layers ගැනයි more tool ගැනයි. Photoshop හරියට ඉගෙන ගන්න නම් layers කියන concept එක තේරුම් ගන්න එක ගොඩාක් වැදගත්. ඒ වගේම අපි අද practically shapes create කරලා colors change කරලා layers manage කරන විදිහත් බලමු. මුලින්ම මම Photoshop open කරනවා. යනවා start menu එකට. Photoshop open කරනවා. ඒ වගේම කියන්න ඕනේ මම use කරන්නේ Adobe Photoshop 2021. Photoshop open වෙනවා. මම යනවා create new දීලා අලුත් document එකක් create කරන්න. මම කලින් වීඩියෝ එක කතා කරා කොහොමද අලුත් document එකක් create කරන්නේ, කොහොමද Photoshop එකේ interface එක කොහොමද කියලා කලින් වීඩියෝ එකේ මම කතා කරා. කවුරු හරි ඒක බැලුවේ නැත්නම් දැන්ම ගිහිල්ලා බලන්න මේ වීඩියෝ එක. ගොඩක් ඉන්ටරෙස්ටිං වීඩියෝ. ඉතින් මම මෙතන project එකේ title එක දෙනවා layers කියලා දෙනවා. ඊට පස්සේ width එක මම දැන් 920ක් දෙනවා, height එක 1080ක් දෙනවා, pixel වලින්ම තියෙනවා, landscape දෙනවා, resolution මම මෙතන 300ම තියෙනවා, ඒක pixel per inch වලින්ම තියෙනවා, color mode එක RGB, background color එක white තියෙනවා, මෙතන bit 8 bit ම තියෙනවා. මම අනිත් ඒවා මොකද change කරන්නේ නැහැ. මම දෙනවා create new mode. ඊට පස්සේ මට canvas එක මෙතන open වෙනවා බලා ගන්න පුළුවන්. තව දෙයක් කියන්න ඕනේ, සාමාන්‍යයෙන් ඔය YouTube වල සමහරව දන්නවත් ඇති මේක YouTube එකේම thumbnail create කරනකොට වගේම digital design එකේම ගොඩක් කලට use කරන size එක තමයි 1920 1080 කියන pixel size එක. ඉතින් දැන් අපිට අපේ blank canvas එක ලැබෙනවා. දැන් අපි බලමු layers එක. Photoshop වල layer එකක් කියන්නේ අපේ design එකේ වෙනම කොටස් තියාගන්න පුළුවන් තරම. උදාහරණයක් විදිහට අපි ටෙක්ස්ට් එකක්, ඉමේජ් එකක්, ෂේප් එකක් ඇඩ් කරනවා නම් ඒවා එකම ලේයර් එකක නෙවෙයි මේව තියෙන්නේ. වෙනම ලේයර්ස් විදිහට තමයි තියෙන්නේ. ඒතකොට අපිට මේවා හැන්ඩල් කරගන්න ලේසි. ඒවට වලට පැහැදිලි වෙයි තව ටිකක් ඉස්සරහට යනකොට. ඒක මම උදාහරණයක් විදිහට මෙහෙම කිව්වොත් ඒක හරියට පොත් කීපයක් එක උඩ එක තියලා තියෙනවා වගේ. ලේයර්ස් කියන්නේ. මම සරල තේරුම කිව්වේ. දැන් අපි බලමු ලේයර්ස් ගැන පොඩ්ඩක් ප්‍රැක්ටිකලි කරලා. මුලින්ම මම මෙතනින් රෙක්ටැන්ගල් එකක් ඇඳගන්නවා. ගෙන ෂේප් එකක් මම රෙක්ටැන්ගල් ටූල් එක යූස් කරන්නේ කොහොමද කියලා ඉස්සරහට මම කියන්නම්. දැනට මම normally ඇඳගන්නවා මෙතන රෙක්ටැන්ගල් එකක්. ඇඳගෙන දැන් මෙහෙම රෙක්ටැන්ගල් එකක් ඇඳගත්තාම අපිට මෙතන ඕපන් වෙනවා පොඩි වින්ඩෝ එකක්. එතන property window එකක් ඕපන් වෙනවා රෙක්ටැන්ගල් එකට අදාළව. අපිට එතන rectangle එකේ width එක, height එක, position එක, ඒ වගේම angle එක, appearance එක වගේ දේවල් ගොඩක් මෙතන පෙන්වනවා. මට දැන් හිතන්නකෝ මට දැන් මේ rectangle එකේ color එක change කරගන්න ඕනේ කියලා. මෙතන fill color ගිහිල්ලා fill කියන්නේ rectangle එකේ ඇතුලේ color එක මම change කරගන්න පුළුවන්. මෙතන colors තියෙනවා, මෙතන recommend කරලා තියෙනවා. මම මේ color එක දෙනවා. දැන් හිතන්නකෝ ඔයාලට වෙන color එකක් මෙතන ඕනේ කියලා. එහෙනම් මෙතන තියෙනවා මේ දකුණු පැත්තේ උඩ icon එක. අන්නේ එකෙන් ක්ලික් කරලා ඔයාලට කැමති කලර් එකක් මෙතනින් දෙන්න පුළුවන්. මේ කලර් එකේ මේ move color slide එක ඔයාලට කැමති කලර් එකක් දෙන්න පුළුවන්. මම දැනට මේ කලර් එක තියෙනවා කියලා ඕකේ කරනවා. දැන් මේ කලර් එක එනවා. ඒ වගේම අපිට ඕන නම් මේක stroke එක. ඒ කියන්නේ මේ rectangle එකේ බාහිර වදිට කියන්නේ stroke එක. rectangle එකේ වටේ outline එක. ඒ outline එකේ කලර් එකක් change ඕන නම් අපිට change කරන්න පුළුවන්. මෙතන මොන කලර් එකක් දෙන්න පුළුවන්. මම දැනට black ම තියෙනවා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් හිතන්නකෝ මෙහෙම රෙක්ටැන්ගල් ෂේප් එකක් ගන්නම්, රෙක්ටැන්ගල් ලොම් මොනවා හරි ෂේප් එකක් ගන්නම් මෙතන කලර් එක පෙන්වන්න ප්‍රොපර්ටි පැනල් එක ඕපන් වෙන්නේ නැහැ කියලා. එහෙනම් ඔයාලට පුළුවන් මෙතන උඩ පැනල් එකේ තියෙන වින්ඩෝ කියලා ටැබ් එක. මේ වින්ඩෝ ඕපන් කරලා මෙතන properties කියන එක ටික් එක දාගන්න.
ඒ කියන්නේ ඇක්ටිව් කරනවා. එතකොට මෙතන ප්‍රොපර්ටි වින්ඩෝ එක ඕපන් වෙනවා. හරි. දැන් මම තව ෂේප් එකක් ඇඩ් කරගන්නවා. මේ ඔයාලට ලේස් ගැන කියලා දෙන්න. දැන් මම මෙතන තව ෂේප් එකක් ඇඩ් කරගන්නවා. ඒකත් රෙක්ටැන්ගල් එකම ඇඩ් කරගන්නවා. ඒකටත් මම ෆිල් කලර් එකක් දෙනවා. මේ වගේ ග්‍රීන් වගේ කලර් එකක් දෙනවා. ඊට පස්සේ මම තව එකක් ගන්නවා. මම මේකට ellipse tool එක යූස් කරලා ellipse එකක් ගන්නවා. ඒකත් මම කලර් එක චේන්ජ් කරගන්නවා. yellow වගේ කලර් එකකට. ඔයාලට කලර් එකක් තියෙන්න පුළුවන්. මම මේ දැනට ඔයාලට layers ගැන කියලා ඉන්න තමයි මේව shapes ටිකක් ඇන්දේ. දැන් බලන්න මෙන්න මේ සයිඩ් එකේ. ඒ කියන්නේ layer panel එකේ අපිට layers දකින්න ලැබෙනවා. ඒ කියන්නේ එක එක shape වලට අදාළ එක එක layers අපිට මෙතන represent වෙනවා. ඒ කියන්නේ දැන් මෙතන මේ rectangle එකේ මේ rectangle එකට අදාළ මේ layer තියෙනවා. එතකොට මේ rectangle එකට අදාළ මේ layer. ellipse එකට අදාළ මේ layer. එතකොට අපිට layers වගේ තියෙන දැන් මේ layers එක කොටේ නෙමෙයි තියෙන්නේ. අපිට layers විතර තියෙනකොට මේවා වෙන් කරලා ගන්න පුළුවන්. අපිට ඕන නම් layer එකේ තියෙන position එක වෙනස් කරන්න පුළුවන්. position එක වෙනස් කරන එක අපි ඊළඟට බලමු. මම ඊට කලින් ඔයාලට කියලා දෙනවා move tool එක ගැන. දැන් අපි move tool එක ගැන බලමු. move tool එකේ shortcut එක තමයි keyboard එකේ V අකුර press කරන්න. ඒතර keyboard එකේ V අකුර press කරාම ඔයාලට move tool එක active වෙනවා. නැත්නම් ඔයාලට මෙතන tool bar එකේ මෙතන උඩින්ම තියෙන tool එක move tool එක. දැන් මේ සමහර Photoshop version වලට මේ වගේ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ පරණ 2015 හෝ ඊට කලින් වගේ වල එහෙම පෙන්වන්නේ නැහැ මේ වගේ preview එකක්. පස්සේ එන මේ Photoshop version වල මේ වගේ preview එකක් පෙන්වනවා tool එක උඩට ගියාම. කියන්නේ tool bar එකේ tool එක උඩට ගියා හැම tool එක උඩට ගියාම මේකේ preview එකක් පෙන්වනවා. දැන් මම මෙතන move tool එක select කරා. අපි එකින් එක tool එක ඊළඟ වීඩියෝ වල අපි කතා කරමු. දැන් මම move tool එක select කරාම මම මෙතන move tool එක select කරලා මෙතන rectangle එක select කරනවා. දැන් මට මේ rectangle එක select drag කරගෙන එහෙම ගෙනියන්න පුළුවන්. ඒ වගේම අනිත් object උත් එහෙම කරන්න පුළුවන්. දැන් මම කියවනේ level position වෙනස් කරන්න පුළුවන් කියලා. දැන් හිතන්නකෝ දැන් මේ rectangle ටිකයි shapes ටිකයි මේ shapes ඔක්කොම මෙහෙම තියෙනවා. දැන් මට ඕනේ දැන් මේ shape එක මෙහෙම කරමු. මට ඕනේ මේ ellipse එක මේ rectangle දෙකටම යටින් දාන්න. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ ellipse එක හැම ඔක්කොම rectangle වලට උඩින්නේ. මට ඕනේ ඒක අනිත් ඔක්කොම rectangle වල පිටිපස්සෙන් දාන්න. ඒකට ආටෝ කරන්න පුළුවන්. මෙතන layer panel එකට ගියාම මෙතන පෙන්නනවා මේ ellipse එකට අදාළ layer. ඒක තමයි මෙතන උඩින්ම තියෙන්නේ. මම මේ ellipse එක අරගෙන ellipse layer එක අරගෙන මේ rectangle දෙකටම යටින් drag කරනවා. දැක්කද? එතකොට ඔයාලට මෙතන පේනවා ellipse එක අර rectangle දෙකටම යටට ගිහිල්ලා. ඒ වගේ දැන් ඔයා හිතන්නකෝ මේ purple color rectangle එක උඩටම ගන්න ඕනේ කියලා. එහෙනම් ආ purple color rectangle එකේ ඒක select කරනවා. select කළා ඒක layers වලින් උඩටම දානවා. දැක්කද? දැන් rectangle එකෙන්නේ purple color rectangle එක අනිත් shapes වලට වඩා උඩින් ගිහිල්ලා. මේ විදිහට අපිට shapes එක එක තැන් වලට shapes විතර නෙමෙයි මේ ඕනම දැන් මොකක් හරි poster එකක් design කරනකොට ඕන text එකක් වුණත් shape එකක් වුණත් මොකක් හරි object එකක් මේ එක එක තැන් වලට move කරලා ඒ වගේම layers arrange කරලා ඒක rearrange කරන්න පුළුවන්. මේ විදිහට තමයි layers order එක වෙනස් කරන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරේ Photoshop වල layers කියන්නේ මොකක්ද? shapes create කරන විදිය, colors change කරන විදිය සහ move tool එක භාවිතා කරන විදිය ගැන. ඊළඟ වීඩියෝ එකකින් අපි Photoshop වල selection tools ගැන කතා කරමු. ඒකෙන් අපිට image එක කොටස් select කරලා edit කරන විදිය ඉගෙන ගන්න පුළුවන්. වීඩියෝ එක useful වුණා නම් like කරන්න, subscribe කරන්න. See you in the next video.